අයිබෝන් මිත්‍රවරුනි අතීතකාමී ලස්සන බලන්න හිතෙන වීඩියෝ එකක් ගෙනාවා ඔයාලටම බලන්න. හිතට අමුත්තක් දැනෙයි ඉස්සරහට බලාගෙන යද්දී. මෙන්න ඒ කාලේ ට්‍රාන්ස්පෝර්ට් 1950 ගණන් වල මෙහෙම බස්වල ගියපු අය මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. දැකලා තියෙනවද නැවෙන් බස් ගෙනල්ලා ගොඩ බාපු හැටි 1907 දී? ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මෙන්න බස් එක තල්ලු කරනවා. තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරන්නේ. ඒ දවස්වල ගොඩක්ම බස් ස්ටාර්ට් කළේ ඔහොම තමයි. 1950 ගණන් වල ගමනක් බිමනක් යනවා කියන්නේ මාර කට්ටක්. ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ දැවැන්ත වෙනසක් වෙලා තියෙන 1958 දී ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. මේ තියෙන්නේ කොළඹ ඉඳලා මාතරට යන බස් එකක්. ඒ දවස්වල ඉතින් කොළඹට එන්නේ ගමේ යමක් කමක් තියෙන ගමේ ටිකක් ඉහළින් ඉන්න අයනේ. සාරි ඔසරි අඳින කාන්තාවක් කියන්නේ සමාජයේ ටිකක් ඉහළින් ඉන්න කෙනෙක්. ඔය සයිඩ් එකේ ඉන්නේ සරමට කළු කෝට් එකක් දාගත්තු කෙනෙකුත් සමහර විට ගමේ ලොක්ෙක් වෙන්නත් ඇති. ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ දැවැන්ත වෙනසක් වෙන්නේ 1958 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ අපේ රටේ බස් රථ සේවාව ජනසතු කිරීම. මේක කළේ අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක. මේ තමයි 1956 ජනවාරි 1 වෙනිදා බස් රථ ජනසතු කිරීමේ උත්සවයේදී ජනසතු කරපු පළවෙනි බස් එක. බස් එක දිහා බැලුවට පස්සේ පොඩි ගතියකුත් තියෙනව නේද? මේ ජනසතු කිරීම කරන්නේ CTB එක පිහිටුවලා. සිලෝන් ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් ලංකා ගමනාගමන මණ්ඩලය. බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරය උනේ මෛත්‍රීපාල සේනානායක. මෛත්‍රීපාල සිරිසේන එහෙම නෙවෙයි. 1907 දී ජර්මනියෙන් ගෙන්නනවා new maroon luxury Mercedes Benz බස් රථ. ඒත් එක්කම පෞද්ගලික සමාගම් සහ ව්‍යාපාරිකයින් සතුව තිබුණු බස් 3300ක් එක්ක සේවකයන් 12000ක් ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලනයට ගන්නවා. මේ කාලේ රජය ඒ වගේ තීරණයක් ගත්තනම් විනාසයි නේද? මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ. ස්ට්‍රයික් එහෙම කරලා මාර ජර්මරයක් තමයි වෙන්නේ. කොහොම හරි මේ වෙනකොට ලංකා ගමනාගමන මණ්ඩලයට තිබුණු බස් රථ සංඛ්‍යාව 7000ක්. සේවකීන් 50000ක්. ලෝකයේ තනි අධිකාරියක් යටතේ තිබුණු විශාලතම බස් රථ ජාලය තිබිලා තියෙන්නේ ලංකාවේ. විශේෂත්වය තමයි ඒ කාලේ ආර්ථිකයේ හැටියට ලංකාවේ අපේ මිනිසුන්ට දරන්න පුළුවන් ගාස්තුවක් තමයි අය කරලා තියෙන්නේ. මිත්‍රවරුනි 1978 දී JR ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක පෞද්ගලික බස් රථ සේවාව ආපහු ආරම්භ වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරනවා. ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල සහ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය හැටියට CTB එක ප්‍රතිව්‍යුහගත කරනවා. මෙන්න මේ ෆොටෝ එක ඔයාලා දැකලා තියෙනවද? 1958 ජනවාරි 1 වෙනිදා ගත්ත ෆොටෝ එකක්. මේ තමයි බස් රථ සේවාව ජනසතු කිරීමේ ප්‍රධාන උත්සවයේදී ගත්ත ෆොටෝ එකක්. මේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. 1907 දී new maroon luxury Mercedes Benz බස් රථ නැවෙන් ගෙනල්ලා ගොඩ බාපු විදිය තමයි මේ. වරායි ගොඩක් සේවකයෝ වැඩ කරලා තියෙන්නේ සරම එහෙම කැහි පොටේ ගහගෙන. හරි සරලයි නේද? මේ තියෙන්නේ 1950 ගණන් වල CTB බස්. මේ ෆොටෝ එක දැක්කම ඒ කාලේ ප්‍රවාහනේ මොන වගේ තැනකද තිබ්බේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ තමයි 1907 දී ජර්මනියෙන් ගෙනාපු බස් රථ ප්‍රවාහන කටයුතු වලට යොදාගත්තු විදිය. මේ ෆොටෝ දිහා බලලා අපේ සමාජ සංස්කෘතියේ දවස්වල මොන විදියටද හැසිරුනේ කියලා ඔයාලට මට හිතා ගන්න පුළුවන්. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. channel එකත් subscribe කරගෙන යන්න කියලා ආරාධනා කරමින්ම නතර වෙනවා ගිහින් දෙන්නම්.